අයිබෝන් සුබ දවසක් ඔයාලට. අද මම මේ හදලා තියෙන්නේ ඉතාමත් අඩු තෙල් ප්‍රමාණයක් යොදාගෙන ගොඩක් රසට හදපු චිකන් රයිස් එකක්. අද කාලේ ගොඩක් දෙනාට වැඩි තෙල් කෑම ඒ තරම් ගුණ නැති නිසා ඉතා අඩු තෙල් ප්‍රමාණයක් යොදාගෙන රසකාරක වගේ දේවල් මොකුත්ම යොදාගන්නේ නැතිව තමයි මම මේ රයිස් එක හදලා තියෙන්නේ. ඉතින් මම මේ රයිස් එක උයාගත්තේ චිකන් තඹගත්ත වතුරෙන්. චිකන් තඹපු වතුරේ චිකන් වල තියෙන තෙල් ගතිය ස්වභාවිකවම තියෙන නිසා වැඩිපුර තෙල් රයිස් එකට දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් රයිස් එකට අඩු තෙල් ප්‍රමාණයක් යොදාගත්තත් වැඩි රසයක් එන්න මේක හේතුවක්. ඉතින් වීඩියෝ එක බලන ගමන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ වීඩියෝ එකක් දාපු ගමන් බලාගන්න බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. ඉතින් මම චිකන් තඹගත්ත වතුරෙන් රයිස් එක හදන්නේ. ඒ නිසා මම මුලින්ම චිකන් ටික තඹ ගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට චිකන් අරගෙන ඒකට කහ කුඩු ටිකක් සහ ලුණු කුඩු ටිකක් දාලා චිකන් ටික තඹ ගන්නවා. මම මේ දෙන්නෙක්ට තමයි මේ රයිස් එක හදන්නේ. ඉතින් ඔයාලත් අවශ්‍ය ප්‍රමාණයට චිකන් අරගන්න. චිකන් ටික තැම්බෙන අතරතුරේ මම චිකන් එකට අවශ්‍ය කැරට් ලීක්ස් වගේ දේවල් ටිකත් මේ විදිහට හදා ගන්නවා. දැන් විනාඩි 15කට විතර පස්සේ චිකන් ටික හොඳට තැම්බිලා හොඳ සුවඳක් එනවා. දැන් මම චිකන් කෑලි ටික මේ වගේ අයින් කරගෙන ඒ වතුර ටිකෙන් බත් එකට අවශ්‍ය ප්‍රමාණයට දා ගන්නවා. ඔයාලට පේනවා ඇති මේ චිකන් තඹපු වතුරේ උඩ පාවෙන තෙල් වගේ තියෙනවා. මේ තෙල් ගතිය බත් එකේ ඉදුනම බත් ඇටවලත් පේන්න තියෙනවා. ඉතින් සාමාන්‍ය වතුරෙන් වෙනකොට වගේ නෙමෙයි චිකන් තඹපු වතුරෙන් බත් එක වෙනකොට රයිස් එකට අඩු තෙල් ප්‍රමාණයක් යොදාගෙන වැඩි රසයක් එකතු කරගන්න පුළුවන්. එතකොට වැඩි තෙල් රසකාරක මොකුත් අවශ්‍ය නැහැ. බත් එකේ දෙන්න තියලා විනාඩි 10කට විතර පස්සේ මම මේ වගේ බටර් ටිකක් බත් එකට දාගන්නවා. මේක අවශ්‍යම නැහැ. ඔයාලට කැමති නම් දාගන්න පුළුවන්. මම ගොඩාක් එකතු කරන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි දැම්මේ. මේක තැම්බෙන අතරතුරේ මම චිකන් එකට අවශ්‍ය දේවල් හදාගත්තා. ඉතින් මම ගත්තා බීලුණු, තලාගත් ඉඟුරු සුදුලුණු, තලාගත් එන සල්ලට කිහිපයක්, ග්‍රේට් කරගත්ත කැරට්, කපාගත්ත ලීක්ස් ටිකක් සහ චූටියට කපාගත්ත චිකන් කෑලි ටිකක්. ඉතින් දැන් මම පෑන් එකට තෙල් ටිකක් දානවා මේ එළවලු ටික ටෙම්පරාදු කරගන්න. තෙල් ටික රත් වුණාම මුලින්ම මම චිකන් ටික තමයි බැදගන්නේ. ඔන්න දැන් තෙල් ටික රත් වෙලා තියෙන්නේ. දැන් මම චිකන් ටික මේ විදිහට බැද ගන්නවා. චිකන් ටික බැදීගෙන එනකොට මම චිකන් ටික චුට්ටක් එහාට කරලා මුලින්ම ඉඟුරු සුදු ලුණු ටික දාලා බැදගෙන ඊළඟට බීලුණු ටිකත් මේ විදිහට දාලා ටෙම්පරාදු කරගන්නවා. බීලුණු ටික ඉඟුරු සුදු ලුණු ටික එන සලාඩ ටික ලස්සනට බැදීගෙන සුවඳකට එනකොට මේ ටිකත් මම චුට්ටක් අයිනකට කරලා ඊළඟට මම බිත්තරේ දාලා ටෙම්පරාදු කරගන්නවා ටික වෙලාවක්. බිත්තරයත් මේ වගේ ගානකට බැදිලා තියෙනකොට මම දැන් අන්තිමටම කැරට් ටික සහ ලීක්ස් ටික එකතු කරගන්න යන්නේ. කැරට් ටික දාලා අන්තිමටම තමයි ලීක්ස් ටික එකතු කරගන්නේ. මේ එළවලු ටික මම ගොඩ වෙලාවක් ටෙම්පරාදු කරගන්නේ නැහැ. ටික වෙලාවක් තමයි ටෙම්පරාදු කරගන්නේ. එළවලු වල අමු ගතිය නැති වෙනකන් ටෙම්පරාදු කරගන්න එපා. ටික වෙලාවක් ටෙම්පරාදු කරගන්න. මේ වෙලාවෙදිම මම දැන් මේකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට එළවලු ටික ටෙම්පරාදු වෙලා තමයි තියෙන්නේ. දැන් මම කලින් තඹගත්ත චිකන් ටික බැදගන්න තමයි යන්නේ. ඔයාලට පේනවා ඇති මම චිකන් බැදගන්න ඉතාමත් අඩු තෙල් ප්‍රමාණයක් තමයි දැම්මේ. චිකන් තඹලා බදිනකොට තියෙන වාසිය තමයි චිකන් වලට තෙල් උරා ගන්න ප්‍රමාණය ගොඩක් අඩුයි. මේ නිසා අඩු තෙල් ප්‍රමාණයකින් චිකන් ටික බැදගන්න පුළුවන්. චිකන් එකට තෙල් ගොඩක් උරා ගන්නේ නැහැ. ඒ වගේම මේ අතරතුරේ මම සෝස් ටිකකුත් එකතු කරගත්ත ටෙම්පරාදු කරගත්ත එළවලු ටිකට ඔයාලට කැමති නම් මේ සෝස් එකතු කරගන්නේ නැතුව උනත් පුළුවන් හදාගන්න රයිස් එක. ඔන්න මේ වෙනකොට බත් එකත් ඉදිරියට තමයි තිබුණේ. දැන් ඉතින් මම යන්නේ මේ ටෙම්පරාදු කරගත්ත එළවලු ටික එකතු කරලා අපේ රයිස් එක රසට හදාගන්න. ඉතින් මම මේකට රයිස් තාච්චි වගේ මුකුත් යොදාගන්නේ නැහැ. මේ ටෙම්පරාදු කරගත්ත එළවලු ටික රයිස් කුකර් එකටම දාලා රයිස් ටික හදාගන්න තමයි යන්නේ.
ඉතින් ටෙම්පරාදු කරගත්ත එළවලු ටික බත් එක උඩට දාලා බත් එක ඇට පොඩි වෙන්නේ නැති වෙන්න මේ විදිහට හැඳි මිටකින් වගේ හොඳට කලවම් කරගන්නවා මම. රයිස් එක හදාගත්ත අතරේ මේ විදිහට චිකනුත් බැදිලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මම දාගත්තේ ඉතාමත් අඩු තෙල් ප්‍රමාණයක්. මේ චිකන් බැදිලා තියෙනකොට දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඒ වගේම තෙල් ප්‍රමාණයක්. චිකන් එකට තෙල් උරාගෙනම නැති තරම් චිකන් තම්බලා බදිනකොට මේ වාසිය තියෙනවා අපිට චිකන් වල තෙල් උරා ගන්න ඉතාමත් අඩු ප්‍රමාණයක්. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත රසම රස චිකන් රයිස් එක. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ. වැඩි තෙල් නැතුව රසකාරක නැතුව ඉතාමත් රසට ඉතාමත් ඉක්මනින් මේ විදිහට චිකන් රයිස් එක හදාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක බලන ගමන් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් ඔයාලට.